මේ ඉස්ලාමීය දින දර්ශනයට අනුකූලව අද අපි 1448 වෙනි අවුරුද්ද පටන් අරගෙන තියෙන්නේ. මේ ඉස්ලාමීය දින දර්ශනය ඇති වුණේ කොහොමද? මේකේ පසුබිම මොකද්ද? ඓතිහාසික සිදුවීම් මොකද්ද? මේ පිළිබඳව තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. දැන් දේවදූත මුහම්මද් තුමාණන්ට සිද්ධ වෙනවා කුරේෂිවරුන්ගේ තාඩන පීඩන වදහිංසා මැද්දේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරන්න මක්කම නුවරේ ඉඳන් මදීනා නුවරට පලා යන්න. ලෝකේ යම් කණ්ඩායමක් ළඟ ව්‍යාජ දින දර්ශනයක් තියෙනවා නම් ඒක තියෙන්නේ යුදෙව්වන් ළඟ. ඇයි කියලා කිව්වොත් ඒගොල්ලන්ගේ මේ දින දර්ශනය කොහොමද කියලා කිව්වොත් අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. සියලු දෙනාටම අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා. සහෝදරවරුනි, සහෝදරියනි, ඔබ ලෝකේ පැවතුණු ලෝකේ පවතින නොයෙකුත් දින දර්ශනයන් පිළිබඳව අහලා ඇති. ඒකේ පසුබිම ඕගොල්ලෝ දැනගෙන ඇති. ඔබ දන්නවද ඉස්ලාම් ධර්මයට අනුකූලව ඉස්ලාමීය දින දර්ශනයක් පවතිනවා. මේ ඉස්ලාමීය දින දර්ශනයට අනුකූලව අද අපි 1448 වෙනි අවුරුද්ද පටන් අරගෙන තියෙන්නේ. මේ ඉස්ලාමීය දින දර්ශනය ඇති වුණේ කොහොමද? මේකේ පසුබිම මොකද්ද? ඓතිහාසික සිදුවීම් මොකද්ද? මේ පිළිබඳව තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. දේවදූත මුහම්මද් තුමාණන් මේ ලෝකේ උපත ලබන වෙලාවේ අරාබිවරුන් අතර ඒගොල්ලෝ මොනවද කරේ? මේ කාලය නොයෙක් විදිහට නොයෙක් ආකාරයට ගණන් කරන්න පටන් ගන්නවා. ඒකේ විශේෂතම සිදුවීම තමයි එතුමාණන් ඉපදුණු ඒ කාල වකවානුවේ ඒගොල්ලෝ ඒ අවුරුද්ද මනින්න පටන් ගත්තේ. එහෙමත් නැත්නම් සලකන්න පටන් ගත්තේ ඇත් වර්ෂය කියලා. ඔබ දන්නවා ඇති ඉස්ලාමී ඉතිහාසයට අනුකූල දේවදූත මුහම්මද් තුමාණන්ගේ උපතට පෙර උතුම් වූ කාබාව බිඳින්න විනාශ කරන්න ආපු ඇත් සේනාව අල්ලාහ් දෙවිනානෝ විනාශ කරපු අවුරුද්දේ තමයි දේවදූත මුහම්මද් තුමාණන් මෙලොව එළිය දකින්නේ. දැන් මේ සිදුවීම අලලා තමයි දේවදූත මුහම්මද් තුමාණන් ඇත් වර්ෂයේ පළවෙනි අවුරුද්දේ ඉපදුණු බවට ගණන් කරන්නේ. එහෙනම් ඇත් වර්ෂයේ පළවෙනි අවුරුද්දේ දේවදූත මුහම්මද් තුමාණන් උපත ලබනවා. ඊට පස්සේ ඇත් වර්ෂයේ දෙවෙනි අවුරුද්ද, ඇත් වර්ෂයේ තුන්වෙනි අවුරුද්ද කියලා මේ ඇත් වර්ෂයේ සිදුවුණු සිදුවීම සම්බන්ධ කරගෙන මේ සිදුවීමත් එක්ක ඒ වර්ෂය අරාබිවරුන් මොනවද කරන්නේ? ගණන් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට මේ අරාබිවරුන් අතර නොයෙකුත් ආකාරයේ යම් යම් සිදුවීම් මුල් කරගෙන වර්ෂය මනින්න පටන් ගත්තු ඉතිහාසය අපිට දැක ගන්න පුළුවන්. දැන් දේවදූත මුහම්මද් තුමාණන් තමන්ගේ ජීවිතේ 40 වන වියේදී තමයි දේවදූතෙක්, එහෙම නැත්නම් වක්තෘවරයෙක්, ධර්මදූතයෙක් හැටියට පත් වෙන්නේ. මේක ඇත් වර්ෂයත් එක්ක සංසන්දනය කරලා බලනකොට දේවදූත මුහම්මද් තුමාණන් ආමුල් ෆීල් නැමැති ඇත් වර්ෂයේ 40 වන වියේදී තමයි මේ දේවදූතයෙක් හැටියට පත් වෙන්නේ. එහෙනම් ඒකේ තීරම ඇත් වර්ෂයේ සිදුවීම සිදු වෙලා අවුරුදු 40කින් පළවෙනි අවුරුද්දේ එතුමාණන් ඉපදෙනවා. 40 වන අවුරුද්දේ එතුමාණන් වක්තෘවරයෙක් හැටියට පත් වෙනවා. දැන් දේවදූත මුහම්මද් තුමාණන්ට සිද්ධ වෙනවා කුරේෂිවරුන්ගේ තාඩන පීඩන වදහිංසා මැද්දේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරන්න මක්කම නුවරේ ඉඳන් මදීනා නුවරට පලා යන්න. දැන් මේ සිදුවීම අලලා කවද්ද දේවදූත මුහම්මද් තුමාණන් මක්කමේ ඉඳලා මදීනාවට සංක්‍රමණය වුණේ? මෙන්න මේ දවසේ ඉඳන් තමයි හිජ්රත් කියන ඒ කැලෙන්ඩර් ඉස්ලාමීය දින දර්ශනය පටන් ගැනෙන්නේ. නබිතුමා මක්කමේ ඉඳලා මදීනාවට හිජ්රත් වන කාල වකවානුවේත් ආමුල් ෆීල්
ඇත්වර්ෂය හැටියට තමයි ඒ දින දර්ශනය පැවතුනේ. ඒ වගේම මදීනාවේ ජීවත් වුණ ජනතාවත් ඒ ප්‍රදේශයේ ඒ කාලවකවානුවේ සිදුවුණු සිදුවීම් වලට අනුකූලව ඒගොල්ලොත් කාලය මැනගෙන හිටියා. නමුත් එක දෙයක් මතක තබා ගත යුතුයි. නබිතුමාණන් ජීවත්ව සිටින කාල වකවානුවේදී ඉස්ලාමීය දින දර්ශනය පටන් ගැනෙන්නේ නැහැ. තුමාණන්ගෙන් පස්සේ අබූබකර් තුමාණන් අවුරුදු දෙකක් පාලනය කරනවා. අබූබකර් තුමාණන්ගෙන් පස්සේ උමර් තුමාණන්. මේ උමර් තුමාණන්ගේ කාල වකවානුවේ තමයි මේකුත් අදහස් ඇති වෙනවා ඉස්ලාමීය දින දර්ශනයක් ඇති කරන්න ඕනේ කියලා. මෙන්න මේ වෙලාවේ තමයි උමර් රලියල්ලාහු අන්හු තුමාණන් දේවදූත මුහම්මද් තුමාණන්ගේ සංක්‍රමණය මක්කමේ ඉඳලා මදීනාවට සිදු වුණු ඒ සිදුවීම අලලා මොනවද කරන්නේ? ඉස්ලාමීය දින දර්ශනය පටන් ගන්නවා. කොහොම හරි ඒ කාලවකවානුවේ ජීවත් වුණ ජනතාව මොනවද කරන්නේ? ඒ කාලයේ සිදුවුණු සිදුවීම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් පුද්ගලයෙක්ගේ උපත විපත එහෙම නැත්නම් ඔහුගේ උපතට පෙර ඔහුගේ උපතට පසු මෙන්න මේ විදියට යම් සිදුවීමක් මුල් කරගෙන කාලය මනින්න වර්ෂයේ දිනය ඒ හැම දෙයක්ම ගණන් කරන්න පටන් ගන්න ආකාරය එදා ඉඳන් අපිට දැක ගන්නට පුළුවන්. යම් නිශ්චිත සිදුවීමක් මුල් කරගෙන තමයි ඒ සිදුවීමට පෙර කාලය, ඒ සිදුවීමට පසු කාලය, ඒක සිදුවන කාලය මෙන්න මේ විදිහට මේ දින දර්ශනයේ පැවතුන ආකාරය අපිට දැක ගන්නට පුළුවන්. මේ ලෝකේ යම් කණ්ඩායමක් ළඟ ව්‍යාජ දින දර්ශනයක් තියෙනවා නම් ඒක තියෙන්නේ යුදෙව්වන් ළඟ. ඇයි කියලා කිව්වොත් ඒගොල්ලන්ගේ මේ දින දර්ශනය කොහොමද කියලා කිව්වොත් උදාහරණයක් හැටියට 3300 වැනි අවුරුද්ද කියලා කියමුකෝ. එහෙම නැත්නම් 3500 වැනි අවුරුද්ද කියලා කියමුකෝ. දැන් මේගොල්ලෝ කියන්නේ ලෝකේ නිර්මාණය කරපු දවස පටන් තමයි අපි මේ දිනේ ගණන් කරගෙන ඉන්නේ. එහෙම නැත්නම් මිනිස්යාව නිර්මාණය කරපු දිනේ පටන් තමයි අපි මේ දින දර්ශනය පවත්වාගෙන ඉන්නේ කියලා ඒගොල්ලෝ මොනවද කියන්නේ? මේ වගේ ව්‍යාජ දින දර්ශනයක් සම්බන්ධව ලෝකයට ඒත්තු ගන්නවා. කියන්නේ ලෝකය මවලා දැනට අවුරුදු 3300ක් එහෙම නැත්නම් 3500ක් උදාහරණයක් හැටියට මිනිස්සයා මවලා අවුරුදු 3500ක් එහෙම නැත්නම් 5500ක් වෙනවා. මෙන්න මේ විදිහට ලෝකය ඒ වගේම මිනිස්සයා මවපු දවසේ ඉඳන් අපි ලෝකය පවත්වාගෙන එන දින දර්ශනයක් අනුගමනය කරනවා කියලා යුදෙව්වන් අතර මෙවැනි දින දර්ශන පවා අපිට දැක ගන්න පුළුවන්. මේ වගේ දින දර්ශනයක් ලෝක ඉතිහාසයේ දිහා බලපුවාම අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඇයි කියලා කිව්වොත් ඒගොල්ලෝ කියන්නේ ලෝකේ පළමුවෙන්ම මවනු ලැබූ පුද්ගලයන් අපි තමයි. ලෝකේ පළමුවෙන්නන් අපි. ඒ වගේම මෙලොව ආධිපත්‍ය Taman සතුයි. එහෙම නැත්නම් ආධිපත්‍ය නැමැති දෘෂ්ටිවාදය ශක්තිමත් කිරීම සඳහා මේගොල්ලෝ මේ විදිහට ව්‍යාජ ලෙස දින දර්ශන ඉදිරිපත් කරන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. දැන් දේවදූත මුහම්මද් තුමාණන් මරණයට පත් වුණාට පස්සේ මුස්ලිම්වරුන්ට ගැටලුවක් තිබුණා. මුස්ලිම්වරුන් හැටියට අපගේ දින දර්ශනය කොහොමද අපි පටන් ගන්නෙ කියලා. මෙන්න මේ වෙලාව තමයි උමර් රලියල්ලාහු තුමාණන්ගේ කාල වකවානුවේ අපි දේවදූත මුහම්මද් තුමාණන් මක්කමේ ඉඳලා මදීනාවට සංක්‍රමණය වුණු ඒ අවුරුද්දේ ඉඳලා ඉස්ලාමීය දින දර්ශනය පටන් ගමු කියලා මේ වගේ අදහසක් මතුවෙන්නේ. ඒ වගේම උමර් ඉබ්නු ඛත්තාබ් රලියල්ලාහු තුමාණන්ට අදහසක් තිබුණා. දැන් ආමුල් ෆීල් අත්වර්ෂය කියලා කියනකොට ඒගොල්ලෝ එතකන් අත්වර්ෂය හා සම්බන්ධව දිනය තමයි ගණන් කරගෙන ඉන්නේ. මේ ආමුල් ෆීල් කියලා කියනකොට මුස්ලිම් ප්‍රජාවටත් මේ ආමුල් ෆීල් අත්වර්ෂයටත් කිසිම සම්බන්ධයක් නැහැ. මොහුට ඕන වුණා අපගේ සංස්කෘතිය අපගේ ඒ දින දර්ශනය මුස්ලිම්වරුන්ගේ යම් සංසිද්ධියත් එක්ක මේක බද්ධ වෙන්න ඕනේ මේ දින දර්ශනය කියලා. අන්න ඒක හේතු කොටගෙන තමයි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ඒ සංක්‍රමණය පෙරදරි කරගෙන තමයි පළවෙනි හිජ්රි වර්ෂය පටන් ගන්නේ. සමහරු අදහස් කියන්න පටන් ගත්තා දේවදූත මුහම්මද් තුමාණන්ගේ උපත සිදු වුණේ වර්ෂයත් එක්ක අපි ඉස්ලාමීය දින දර්ශනය පටන් ගමු කියලා. නමුත්
දේවදූත මුහම්මද් තුමාණන් උපත ලැබුවට එතුමාණන්ගේ උපත සාමාන්‍ය උපතක් හැටියට තමයි ඉස්ලාමීය විද්වතුන් සලකන්නේ. එතකොට යම් පුද්ගලයෙක්ගේ උපතින් ඔහු ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. දේවදූත මුහම්මද් තුමාණන් ශ්‍රේෂ්ඨ වෙන්න ප්‍රධානතම හේතුව ඔහුගේ දේවදූත මෙහෙවර එහෙම නැත්නම් නුබුවත් එක අවුරුදු 40 දී ඔහුට ලැබෙනවා. ඊට පස්සේ අවුරුදු 40න් පස්සේ මේ සමාජයේ තුල ලොකු වෙනසක් ඔහු ඇති කරන. එහෙම නැත්නම් සාධනයක් ඔහු ඇති කරනවා. ඒ සාධනයේ ඒ ජයග්‍රහණයේ තුල තමයි මේ සිදුවීම තුල තමයි මේ වෙනසක් ඇති වෙන්න ඕනේ මිසක් පුද්ගලයෙකු ඔහුගේ උපතින් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ කියන ඒ දේවදූත මුහම්මද් තුමාණන්ගේ ඒ ඉගැන්වීම මත ඉස්ලාමීය විද්වතුන් එවැගේම ඉස්ලාමීය පාලකීන් මොනවද කරන්නේ? දේවදූත මුහම්මද් තුමාණන්ගේ උපත ඉස්ලාමීය දින දර්ශනයේ අංගයක් හැටියටවත් ආරම්භයක් හැටියටවත් පටන් ගන්නේ නැතුව ඒකේ තීරණයට එන්නේ නැතුව ඒගොල්ලෝ දේවදූත මුහම්මද් තුමාණන් එතුමාන්ගේ කාලවකවානුවේ විශේෂයෙන්ම මදීනා නුවර සංක්‍රමණයේ වෙලා කරපු ඒ සමාජ වෙනස ඒක මුල් කරගෙන තමයි මෙවැනි අදහසකට ඒගොල්ලෝ එන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ එතුමාණන් මදීනා නුවරට සංක්‍රමණය වුණු ඒ දවස මුහර්රම් පළවෙනි දවස් එහෙමත් නැත්නම් මුහර්රම් පළවෙනි මාසය කියලාවත් ඉස්ලාමීය දින දර්ශනයේ තුල අන්තර්ගත වෙන්නේ නැහැ. අපි දන්නවා අරාබි භාෂාවෙන් මුහර්රම් කියලා කියන්නේ ඉස්ලාමීය දින දර්ශනයේ පළවෙනි මාසය. මේක දේවදූත මුහම්මද් තුමාණන් මදීනාවට සංක්‍රමණය වුණු පළවෙනි අවුරුද්ද හැටියට තමයි ගණන් ගත්තේ. මිසක් එතුමාණන් මදීනාවට සංක්‍රමණය වුණු දවස පළවෙනි දවස හැටියටවත් පළවෙනි මාස හැටියටවත් ගණන් ගත්තේ නෑ. දේවදූත මුහම්මද් තුමාණන් හිජ්රි වර්ෂ 11 දී මරණයටපත් වෙනවා. එතකොට අද දේවදූත මුහම්මද් තුමාණන් මක්කමේ ඉඳලා මදීනාවට සංක්‍රමණය වෙලා අවුරුදු 1448ක් ගත වෙලා ඉවරයි. අපි මුහර්රම් කියන පළවෙනි මාසේ 3 වෙනිදා හෝ 4 වෙනිදා ඉන්නේ. මෙන්න මේ විදිහට ලෝකේ කොහෙද මුස්ලිම්වරුන් ජීවත් වෙන්නේ? ඔවුන් තමන්ගේ දින දර්ශනයේ ඉස්ලාමීය දින දර්ශනයට අනුකූලව තමන්ගේ කටයුතු කරගෙන යනවා. මෙන්න මෙහෙම තමයි ඉස්ලාමීය දින දර්ශනය ඇති වුණේ කියන ඒ ඉතිහාසයේ පසුබිම ඔබට කියන්න තමයි මේ වීඩියෝ පටය අපි ඉදිරිපත් කළේ.